මම දැන් යන්නේ දොඩම් වගාවක් බලන්න. අර පේන්නේ ආය රෑට පේන්නේ මහා පරිමාණයෙන් තියෙන දොඩම් වගාවක්. ඉතින් තිරිඟු වගාවත් එක්ක හදලා තියෙන දොඩම් වගාව බලන්න වටිනවා. ගිහිල්ලා බලමු. ඔබ අහකම කාම කහ පාට බරුත් දැම්මා වගේ දොඩම් හදලා තියෙනවා. කොළ පාට ගස්වල කහ පාට පේනකොට මේ වගේ ගෙඩි ගෙඩි ඇත්තටම හීනයක් වගේ. බොහොම මේ විදියට දකින්න ලැබීමත් එක්තරා වාසනාවක් ලංකාවේ අපිට. මේ තියෙන්නේ දොඩම්. ඉතින් මේ දොඩම් පාවිච්චි කරන්නේ ජූස් හදන්න. බීම ලෝකේ පුරාම බීම හදන්න ජූස් හදන්න මේ වර්ගයෙන්. ඉතින් හැම තැනම මේ විදියට දකින්න හැම පැත්තම හැම ගහකම දොඩම් වලින් බර වෙලා. කඩන්න හිතෙන්නේ නැහැ, දුක හිතෙන. ඇත්තටම හරිම ලස්සනයි. හිතාගන්න බැරි ලස්සනයි මේ වගේ වගාවකට ආපුවාම දැනෙන ඒ ෆීලින් එක වචන වලින් කියන්නම කරන්න බෑ. දැන් මෙතන පේනවා අපි යුද්ධ දින අවස්ථාව තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් අමාරුයි සද්දෙත් එක්ක. ඉතින් ඒක ප්‍රහාරක යනවා. අර එහා පැත්තේ අපස් කැම්ප් එක තියෙන්නේ. ඉතින් අමාරුයි සද්දෙත් එක්ක. රූපගත කිරීම කරන්න ටිකක් අමාරුයි. ඕ එක ASCII තමයි මේ දේ කරන්නේ. ඒක පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා බැලුවේ දොඩම් බීම සඳහා පාවිච්චි කරන එක. ඉතින් මේ තියෙන්නේ මේ කන්න සඳහා. මේක කන්න පුළුවන්. කණ්ඩායි බොන්නයි දෙකටම පුළුවන්. ඉතින් මේක වගා කරන්නේ කැම්ප් සඳහා. මේ බලන්නකෝ. ගස් වල හැදිලා තියෙන ලස්සන. මේක දැක්කම පුළුවන්ද නොකා ඉන්න. රස බලන්න වෙනවා ඊසු ඇත්. හරි, රස බලමු කොහොමද කියලා. ඉතින් කාලා බලමු කොහොමද ඊශ්‍රායලයේ වත්තකට ඇවිල්ලා දොඩම් ගෙඩියක් කනවා කියන එක. සාමාන්‍යයෙන් අසාමාන්‍යයෙන්. ඉතින් මේ අවස්ථාව විඳින්න ඕනේ. ෆ්‍රෙෂ්. අඩේට දාන්න කලින් දොඩම් ගෙඩියක් කන්න. හැම කෙනාටම බෑ. ඒකට මම පින් කරලා තියෙනවා. ඉතින් මේක අරුණයක් නෙවෙයි. අපිටත් පුළුවන්. අපි රටේ ඕන තරම් තැන් තියෙන දොඩම් ඒ ඕනම දෙයක්. ඉතින් රිදී වේලන්න ගහන ඉන්නත් පැලවන රටේ අපිට මොනවා කරන්න බැරි. මේ දොඩම් නෙවෙයි ඕනම දෙයක් හදන්න පුළුවන් රටක් අපිට තියාගන්න. අපි පිටරට ඇවිල්ලා හොයනවා. ඇයි අපිට බැරි කියලා.